මල් තව මේ පවුල්ලම කීය විතර වෙද්දී එයිද බං? අනේ මම දැන් කියන්නේ නෑ ඒක නේ අර තුන් කොහොමද කියලා තුන් යාළුවෝ. ෂෑඩ් ඉතින් උඹ අද ඉස්කෝලේ නැත්තේ? මම නම් අද කියන්නේ අද ක්ලාස් එකේ හින්දින්න. ඒකින්ද වැඩි යවන්නේ. තාම නෑනේ. දුක්ඛමාරත් උනානේ. ඒක තමයි මාත් දැන්. තා වෙලාවේ දන්නේ. මොකද බාර නාලිකා නැන්ද දුවගෙන ඉන්නේ. ඒක තමයි මාත් බැලුවේ. මොකද නාලිකා නැන්ද මේ කලබලෙන් දුවන්නේ? අනේ කොල්ල සේතන්ලා ගෙදරට යමන්කෝ. ඇයි නැන්ද මොකක් කරේ කලබලයක් වෙලා? සේතන් අයියා ගහෙන් වැටිලා ඉස්පිරිතාලෙට අරන් ගියා. එහෙනම් නැන්ද ඉක්මනට අපි ගිහින් කියමු. ආන් පවුනිලා එනවා. පුතේ අපි කලබල කරන්නේ නැතුව පවනි දුවට කියමු මේ ගැන. මේක ගන්නේ අද තියෙන බලාගන්න. මොකක් හරි කලබලයක් නෑ. ඔයාලා අම්මන් කියනවා. ඒක තමයි මොකද? දුවේ අම්මා ගෙදරද? ඔව් නැන්නේ. අම්මා ගෙදරනේ ඉන්නේ. අම්මට ඉතින් කොහෙවත් ඇවිදින්න යන්න බෑනේ නැන්දේ. පුතේ මේ පොඩි කරදරයක් වෙලා මොකද්ද නැන්දේ? ඔයගොල්ලන්ගේ තාත්තා පොල් ගහෙන් වැටිලා ඉස්පිරිතාලෙට අරන් ගියා. අනේ නැන්දේ අපේ තාත්තා. අනේ කවුද නැන්දේ අරන් ගියේ? හරි කලබල වෙන්න එපා. අනේ යමුකෝ. අනේ නැන්දේ යමු ඉස්පිරිතාලෙට. පවනි නැන්ද කියපු දෙන් අපි දෙන්න යන්කෝ. ඔය දෙන්න යන්න පුතේ. මේ අපි ගිහිල්ලා පණිවිඩය අම්මට දෙන්න. පරිස්සමේ ඵලයල්ලා. යන් දෙල්ලේ. පවනි පොඩ්ඩක් ඉන්න මාත් එනකම්. අනේ අයියේ ඉක්මනට එන්නකෝ. යන්. ඒ අයියේ මම ඔබත් වරේ. මුදලාලි මොකවද කඩියස් කරන්නේ? කුකුලා නේ? නෑනේ බානෝ දවස් 5ක් විතර දැන් ගිහිල්ලා තාම ආගෙන යන්නේ. මුදලාලි ඒක නෙවෙයි. අර බණ්ඩගේ කුඹුරේ වැඩ කරන්නේ නැද්ද? මොන කුඹුරද? කඩේ වැඩ කරන්න ඉන්නේ නෑනේ. පතක යන උබී සිටී තබාගිනේ මිනිනා මම උඹදී උපුල් පෙම්බතා. එහෙනම් මුදලාලි මම ගිහින් එන්න. හරි හොඳයි ගිහිල්ලා එන්නකෝ. අන්න උකුලද කොහෙද එනවා මුදලාලි? මම මේ බරට බඩු මල්ලක් කොටයිනේ. ගෑනි බත් බුලක් දාලා දුන්නාද? බත් මුලන් නෙමෙයි මුදලාලි. ඒක මගේ රෙදි ටික බෙදලා දුන්නා. මෙන්න මේ ළඟින් කියලා. මම බැලුවේ බරට බරන් එද්දි කන්න දෙයක්වත් බාරක් ගමද කියලා. කන්න වෙන්නේ කොහොමද තමයි මුදලාලි? ඒ තාත්තේ ඔයා මෙච්චර ඉක්මනට අපිව තාලා ගියේ. මට තේරෙන්නේ නැහැ මම මොනවද කරන්න ඕනේ කියලා. මං තවත් ඉස්කෝලේ ගියොත් අම්මට බෙහෙත් කරන්න සල්ලි කොහෙන්ද? අපිව බලා ගන්න ඉන්නේ කවුද? අපිට කන්න මොන සල්ලි දෙන්නේ කවුද? මම මුදලාලිගේ කටේ වැඩට යනවා. වෙන කරන්න දෙයක් නෑ මට. මට මගේ අම්මයි නංගී වටිනවා. මොනකෝ අපි මුදලාලිගෙන් මං ගිහින් අහන්නම්කෝ. කෑන්ඩියා පයිසන. නංගිලා කොහෙද මේ යන්නේ? අපි යනවා ඉස්සරහට. නේද පවෙන්? කට වහගන්නකෝ.
පවනි දැන් ඔයා මොකද කරන්නේ උසස් පෙළ කරනවද? මං තවත් ඉගෙන ගත්තොත් එහෙම අම්මට බෙහෙත් ගන්න සල්ලි නැති වෙනවා අයියේ. මම බැලුවේ මුදලාලිගේ කඩේ වැඩට යන්නම් කියලා. ඔබට පිස්සුද බං? බලන්නකෝ අයියේ. මේකේ කියන දෙයක් අහන්න නැහනේ. ඔයාලා එහෙනම් කතා කරගෙන ඉන්නකෝ. මං අර පැත්තෙන් ඉන්නම්. හිටපන්කෝ. පවනි ඔයා කියන දේ අහන්නකෝ. විභාගය කරගන්න. ඔයාට ඕන නම් සල්ලි මන් දෙන්නම්. අනේ පායියේ. ඔයාලගේ තාත්තා අපේ අම්මට ගෙදරට ගිහින් කිව්වලු ඔයයි මගේ අතර සම්බන්ධයක් තියෙනවා නම් නවත්තන්න කියලා. ඔයා ආවා ගණන් ගන්න එපා පවනි. පවනි අපේ අම්මා නෝ. අනේ එහෙනම් අපිට හොඳටම බණේ. අපි යනවා අයියේ. යමු සෙව්වන්දේ. හා පරිස්සම යන්න. මේ පුන්සන්ද බහැලා ගියා කියලා කිව්වට මේ උදේම පුන්සන්ද පායලා තියෙන්නේ. මොකද බං ඔය උදේ පාන්දම ගියවන්නේ? මුදලාලින් මෙහෙට වෙල බලන්නකෝ. මේ පවුල නම් ඉතින් මොනවා නම් ගියෝනේ? මම මොකුත් ගන්න නෙමෙයි අයියා ආවේ. කඩේ වැඩට එන්න පුළුවන්ද කියලා අහන්න ආවේ. ඒ දැන් මේ වැඩට වෙන්න හන්නේ විභාගෙ දියන්නේ නැද්ද? මං තවත් විභාග ලියන්න සල්ලි වේදම් කරොත් අපිට කන්න දෙයක්වත් නැති වෙයි අයියේ. නංගා වැඩට එනවද? මාත් මේ මුදලාලිත් එක්ක වස්ස කම්මැලින් හිටියේ. මොනවද බං ඔය කියවන්නේ? මම මේ වේලුවක් කරේ මුදලාලි. ඒක නිසා. නාඩිකාට වැඩට එන්නේ නැහනේ. එයා නංගි උට උදේ කඩේට ඇවිල්ලා ගියා අපිට හදන්නකෝ. එහෙනම් අයියේ මං හෙට උදේ ඉඳලා වැඩට එන්නම්. හොඳයි එහෙනම් ගිහින් එන්නකෝ. උපුල් අයියේ යනවා. නංගි